ඕනම වැඩකට බය නැතුව මුහුණ දෙන්න හොඳ කන්ෆිඩන්ස් එකක් හදාගන්න කවුරුවත්ම කියලා දෙන්නේ නැති ටිප්ස් 3ක්. අංක 1 ස්ලෝ මූව්මන්ට් ට්‍රික් එක. ඔයාට වැඩක් පටන් ගන්න බය හිතෙන ඕනම තැනකදී ඕනම වැඩක් පටන් ගන්න හොඳම ක්‍රමයක් තමා ස්ලෝ මූවිං ට්‍රික් එක. මේකෙදි කරන්න තියෙන්නේ ඔයා වැඩකට බහින්න යද්දී ඔයා වැඩේ පටන් ගන්න යද්දී වැඩේ ගැනවත් ලැබෙන ප්‍රතිඵල ගැනවත් හිතන්නේ නැතුව ඔයා ඉන්න මොහොතේ ඔයාගේ කකුල් දෙක පොළවට ස්පර්ශ වෙන විදිහ ගැන අවධානය යොමු කරන්න. ඔයා පොළවට අඩිය තියෙන රටාවට ඔයාට දැනෙන විදිය අනිත් කකුල ඔසවලා ඊළඟ අඩිය තියද්දී දැනෙන විදිය ඒ පිළිබඳව මෙනෙහි කරන්න අවධානය යොමු කරන්න. ඒ වගේමයි ඇවිදිද්දී කලබලෙන් ඉක්මනින් යන්නේ නැතුව සංසුන්ව හිමින් අඩිය තියලා යන්න. ඔයා ඉඳගෙන නම් ඉන්නේ ඔයාගේ කකුල් දෙකට පොළව දැනෙන විදිහ ගැන මෙනෙහි කරන්න අවධානය යොමු කරන්න. මෙතෙන්දි වෙන්නේ මෙන්න මේකයි. සාමාන්‍යයෙන් ඔයා වැඩකට මුහුණ දෙන්න ඔයාට බය හිතෙන්නේ ඒකෙන් පස්සේ එන ප්‍රතිඵලය ගැන ඔයා ඕනෑවටත් වඩා හිතන්න ගත්තාම. එහෙමත් නැත්නම් ඔයා 100% පරිපූර්ණව වැඩේ කරන්න ඕන කියන අදහසින් ඔයා මේ වැඩේට මුහුණ දෙන්න යන්නේක. තවත් හේතුවක් තමයි මේ වැඩේ කරද්දී ඔයා දිහා බලන් ඉන්න පිරිස ගැන ඔයා ඕනෑවටත් වඩා හිතන එක. මේ ක්‍රමයට අනුව ඔයා ඔයාගේ පාදයේ පොළවේ තියෙන විදිය පිළිබඳව ඔයාගේ සිහිය යොමු කළොත් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ වර්තමාන මොහොතට ඒ කියන්නේ මේ දැන් වෙන දේවල් වලට ඔයාගේ සිහිය යොමු කරන්න. මොකද ඔයා ඔය වැඩේ පටන් ගන්න කලින් හිතන දේවල් තාම වෙලත් නැහැ. ඒ වගේමයි වෙයිද කියලා කවුරුත් දන්නෙත් නැහැ. ඔයා මේ මොහොතට සිහිය ගෙනාවොත් ඔයාට බය නැතුව ඔයාගේ වැඩේට මුහුණ දෙන්න, ඔයාගේ වැඩේ පටන් ගන්න ඔයාට ශක්තියක් වෙයි. අංක 2. කිසිම තැනකදී අංග සම්පූර්ණ වෙන්න යන්න එපා. අපි ඕනෑවටත් වඩා ඕනම දෙයකට බය වෙන්නේ අපි ඕනෑවටත් වඩා අංග සම්පූර්ණ වෙන්න යන හින්දා. ඒක නිසා ඔයාගේ ඔය මනසේ ඇතිවෙන ඉන්ටර්නල් ඩයලොග් එක එහෙමත් නැත්නම් අභ්‍යන්තර කතනය ටිකක් වෙනස් කරන්න. ඔයාට හිතෙනවා නම් මේක මට බැරි වෙයිද දන්නේ නැහැ. කට්ටිය මට hina වෙයිද දන්නේ නැහැ. මේක කරද මට වැරදෙයිද දන්නේ නැහැ. මේක කරද මම පෙරදෙයිද දන්නේ නැහැ වගේ දේවල් හිතනවා නම් චුට්ටක් හිතන විදිය වෙනස් කරලා ඔයා හිතන්න වෙන දෙයක් වෙච්ච දෙයක්. මෙන්න මේ ටික ඔයා හිතාගෙන ඔයාගේ වැඩේ බය නැතුව පටන් ගන්න. අංක 3 කොහොම හරි පටන් ගන්න. හොඳට මතක තියාගන්න ඔයා ඉන්ටර්විව් එකක් වුණත් ප්‍රසන්ටේෂන් එකක් වුණත් විභාගයක් වුණත් එහෙම නැත්නම් ඔයාගෙම කියලා ව්‍යාපාරයක් වුණත් මේ මොනම දෙයක් වුණත් ඔයා කරන්න ඔයා පටන් ගන්න බය වෙන්නේ ඔයා ඒක පටන් ගන්නකම් විතරයි. ඒ කියන්නේ ඔයා ඔයාගේ වැඩේ පටන් ගත්තට පස්සේ ඔයා ඒ වැඩේ කරන් යද්දිත් ඒ බය ඔයාගේ හිතෙන් නිකම්ම නැති වෙනවා. ඉතින් මේ බයට බය වෙවි වැඩේ කල් දාන්නේ නැතුව පුළුවන් තරම් බලන්න කොහොම හරි පටන් ගන්න. හිතේ බය තියාගෙන හිතේ සැකයක් තියාගෙනම කොහොම හරි වැඩේ පටන් ගන්න. බය වෙන්න එපා. වැඩේ කරන් යද්දි ආගේ හිතේ තියෙන සැකය, ආගේ හිතේ තියෙන බය මේ හැම දෙයක්ම ආගෙන් නැති වෙලා යනවා.